Navinro Suppliers Best Quality Tissue Products. මේ ලෝකේ ජීවත් වන මිනිස්සු කාලෙන් කාලයට විශ්මිත නිර්මාණයන් වෙනුවෙන් පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම අනාගතය ගැන සිදුවන බොහෝ පරීක්ෂණයන් දේශගුණික අර්බුද කේන්ද්‍ර කරගෙන සිද්ධ වුණත් අපි වැඩියෙන්ම අවධානය යොමු නොකරන අර්බුදයක් තියෙනවා. ඒ තමයි ජෛව විවිධත්ව අර්බුදය. ඉතින් මේ අර්බුදය හඳුනාගෙන තමයි කොලොසල් බයෝසයන්සස් කියන ආයතනය නිර්මාණය වෙන්නේ. ලෝකයේ දැනටමත් වඳ වී ගිය සතුන්ට නැවත ජීවය ලබා දීමේ අරමුණින් තමයි මෙම ආයතනය ආරම්භ කරන්නේ. ඉතින් ඒ අනුව අපිට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන මේ ආයතනයට හැකියාව පවතින බවට ඉඟියක් ලැබිලා තියෙනවා. පුරා වසර කිහිපයක් තිස්සේ සිදු කරන මෙම පරීක්ෂණවලට සුභාරංචියක් එක් කරපු ඩයවුල්ෆ් වෘකයන්ට නැවතත් ජීවය ලබා දුන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. Game of Thrones කතාමාලාව බලලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ දැවැන්ත වෘකයම හුරු පුරුදු ඇති. මේ තමයි පුරාවෘත්ත යෝධ ඩයවොල්ෆ්ලා. චිත්‍රපටයේ ඉන්න සතුන් මනක් කල්පිත වුණත් ඇත්තටම ඩයවොල්ෆ් කියලා වෘක විශේෂයක් අපේ පෘථිවියේ උතුරු සහ දකුණු ඇමරිකානු මහද්වීපවල ජීවත් වෙලා තියෙනවා. නමුත් එම වෘකයන් මීට වසර දසදහසකට විතර කලින් සදාටම මිහිපිටින් වඳ වී ගිහිල්ලා තියෙනවා. ඩයවොල්ෆ්ලා විතරක් නෙවෙයි තවත් සත්ව විශේෂයන් රැසක්ද මේ විදියට පෘථිවිය හැර ගිහිලා තියෙනවා කියලා විද්‍යාඥයන් මේ වෙද්දි සොයාගෙන තිබෙනවා. ඉතින් පුරා වසර කිහිපයක් තිස්සේ විද්‍යාඥයන් විසින් මෙලෙස මිහිපිටින් වඳ වී ගිය සත්වයින්ට නැවත ජීවය ලබා දෙන්න උත්සාහ ගනිමින් ඉන්නවා. අදට වසර බිලියන 200කට පමණ පෙර ජීවත් වුණා කියන ඩයිනසෝර්ලට නැවත ජීවය ලබා දෙන්න විද්‍යාඥයෝ රැසක් මේ මොහොතේත් පරීක්ෂණ කරමින් ඉන්නවා. ඒ වගේම අයිසුගේ ජීවත් වුණු මැමත්ලට නැවත ජීවය ලබා දෙන්නත් පරීක්ෂණ සිදු කරනවා. මේ විදිහට විවිධ සත්වයන් ගැන පරීක්ෂණ සිදු කරගෙන යද්දී ඒ සියල්ලටම සුබමණීඩයක් ලැබෙන්නේ ඇමරිකාව මූලික කරගත්ත කොලොසල් බයෝසයන්සස් ආයතනය විසින් ඩයවොල්ෆ් නැමැති වෘක විශේෂයට මිහිපිට ජීවය ලබා දීම සමගයි. ඩයවොල්ෆ් වර්ගයේ වෘකයෙකුගේ දතස් සහ අවුරුදු 72000ක් පැරණියයි සැලකෙන වෘක හිස් කබලක ජානෝපයෝගී කරගනිමින් වෘක පැටවුන් තිදෙනෙකුට ජීවය ලබා දීලා තිබෙනවා. ඔවුන් මේ වෙද්දි අඩි 10ක් පමණ උසකින් ආවරණය කර තිබෙන අක්කර 2000ක පමණ භූමියක ජීවත් වන බව සඳහන්. Game of Thrones කතාමාලාවෙන්ද කතාබහට ලක්වුණ මෙම වෘකයන් අතීතයේ ඇමරිකා මහද්වීපයේ සැරිසරු දරුණු ගණයේ විලෝපිකයන්. ඉතින් මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ මෙහෙමයි. වසර ගණනාව පැරණි නිශ්චිතම ඩයවොල්ෆ් කෙනෙකුට අයත් වන ෆොසිල් හොයාගෙන වඳ වී ගිය මෙම සත්ත්ව විශේෂයේ DNA සැලැස්ම නැවත ප්‍රතිනිර්මාණය කරනවා. වර්තමානයේ දකින්න ලැබෙන අලු වෘක දේනුකගේ බීජාණු සෛලවල DNA අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරලා ඩයවොල්ෆ්ලාගේ ජානමය ව්‍යුහයට අනුව එය යලි නිර්මාණය කිරීම සිදු කර තිබෙනවා. පසුව මෙම බීජාණු සුරතල් වැල්ලෙකුගේ ගර්භාෂයේ තැන්පත් කරලා පැටවුන් ලබා ගැනීම සිදු කරලා තිබෙනවා. ඒ වගේම මිහිපිටින් වඳ වී ගිය සත්වයෙකුට මේ අයුරින් පණ ලබා දුන් පළමු අවස්ථාව ලෙසත් මේ ඉතිහාසයට එක් වෙනවා. ඒ අනුව සුදු පැහැති ඩයවොල්ෆ් පැටවුන් තිදෙනෙකුට පණ ලබා දීමට විද්‍යාඥයන් සමත් වෙනවා වගේම එම තිදෙනා කලේසි රීමස් සහ රොමියුලස් යනුවෙන් නම් කරලා තියෙනවා. මේ විශ්මිත නිර්මාණය සිදු කරපු කොලොසල් බයෝසයන්සස් ආයතනය 2028 දී අයිසුගේ ජීවත් වුණු මැමස්ලට පණ දීමට සූදානම් බවත් වාර්තා වෙනවා. ඉතින් මේ ගැන ඔයා දක්වන අදහසුත් අපිට කමෙන්ට් කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් see you next time.